ඒ කියන්නේ විසඳලා තිබියදී ඒ දරුවෝ පාරට බැස්සයි කියන එක මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක්. පහර දීලා ඒ දරුවන්ගේ උළු පළලා අතපය කඩලා සමාජයෙන් විරෝධයක් ඇති වුණාට පස්සේ ඒ විරෝධය වසන් කර ගැනීම සඳහා කිරියල්ල മന്ത്രിවරයා කරන අසත්‍ය ප්‍රකාශයක් මේක. මොකද එහෙම රුදාවක් ඒ දරුවන්ට නැහැ. මතක තබන්න. මේ කිරියල්ලගේ මූණ බලන්න තියෙන උවමනාවක්, කිරියල්ලගේ ඇගේ සයිස් එක බලන්න තියෙන උවමනාවක් ඒ දරුවන්ට නැහැ. ඒ දරුවන්ට ඇත්ත උවමනාව තිබුණේ තමන්ගේ ප්‍රශ්නට විසඳුමක්. පාලකයා තමන්ගේ ප්‍රශ්නට විසඳුමක් දීලා තිබීදී ඒ දරුවෝ පාරට බහින්නේ නැහැ එහෙම. ඒ නිසා කිරියල්ල මේ සමාජයෙන් ඇති වී තිබෙන විවේචනයේ දෝෂාරෝපණේ වසා ගැනීම සඳහා කරන අසත්‍ය ප්‍රකාශකය. උද්ඝෝෂණය ඒ හරහා සමාජයේ අවධානය යොමු කිරීම, ඒ සඳහා සමාජයේ වෙත මතයක් ගෙන යාමක් ඒ උද්ඝෝෂණ කරන අයගේ අයිතිය. ප්‍රචණ්ඩකාරී ලෙස මරකණ්ඩායමක් ලෙස හැසුරුනේ පොලිසිය. පොලිසිය ඔබ දකින්නේ සාමාන්‍යයෙන් බැටන් පොළු ප්‍රහාරයක් එල්ල කරන්න ඕන කියලා පාඨමාලාවක් ඒගොල්ලන්ට දෙනවා. ඒ පාඨමාලාව තමයි ඉනෙන් පහළ දකුණු පසින් සහ වම් පසින් පහර එල්ල කිරීම. ඒක තමයි බැටන් පොළු ප්‍රහාරයක් එල්ල කරන ක්‍රමවේදය උද්ඝෝෂණ පිසුරු හැරීමේදී. නමුත් මේ දකුණු පසින් වම් පසින් එන්න ගෙඩි වගේ උඩින් පාත් කරේ. කල්පනා කරලා බලන්න. එනිසා පොලිසියට මේ විශේෂ පාඨමාලාවක් හැටියට උද්ඝෝෂණ විසුරු හැරීම පිළිබඳව හඳුන්වා දී තිබෙනවා. මේ මුග්ධ ලෙස සාමාන්‍ය දුවදරුවන්ට පහර දීමක් විදියට තමයි හැසිරෙන්නේ. ඇත්තට මෙතන නීතිය කඩන්නේ පොලිසිය. මර විදියට හැසිරෙන්නේ පොලිසිය. ප්‍රචණ්ඩත්වයෙන් හැසිරෙන්නේ පොලිසිය. පොලිසිය පැහැදිලිවම ආණ්ඩුවේ කොටසක්. ඒකට ආණ්ඩුවට කිසියෙත්ම කියන්න බෑ අපි නොදැන පොලිසිය මේ හැසිරෙනවා කියන. එහෙමනම් පොලිස් බාර අමාත්‍යවරයා අයින් වෙන්න ඕන. තමන් පහළේ තියෙන පොලිසිය තමන් නොදැනව ජනතාවට පහර දෙන්න පටන් ගන්නවා. හෙට ඇවිල්ලා තිලක් මාරපණගේ ගෙදර කඩන්න පටන් ගත්තා. එහෙම කියන්න බෑ. ඒ නිසා මේ මූලික වගකීම රජයේ පවරාගත යුතුයි. ඒ නිසා ආණ්ඩුව අපිට බරපතල සැකයක් දීලා තියෙනවා. ජනතාවට සංඥාවක් දීලා තිබෙනවා. පාරට බැස්සොත් වෙනදී මේකයි කියලා. ඒ සංඥාව දීපු බව තමයි මේ පහර දීමේ ආකාරයෙන් පෙන්눔 කරමින් තිබෙන්නේ. ඒ නිසා ආණ්ඩුව හිතාමතා සැලසුම් සහගතව ජනතාවගේ උද්ඝෝෂණ ජනතාවගේ මැදිහත් වීම මැඩපැවැත්වීම සඳහා දරන ප්‍රයත්නයක් ඒ කියන සාධාරණ සැකයක් මෙම ප්‍රහාරය තුළ තිබෙනවා. තමන් හදාරන අධ්‍යාපනයේ වටිනාකම ඒ සහතිකයේ ගරුත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සහ දිනා ගැනීම වෙනුවෙන් තමයි ඔවුන් පාරට බැස්සේ. ඒ දරුවන්ගේ සාධාරණ ඉල්ලීමක් පමණක් නෙවෙයි ඉදිරියේදී අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තු වෙන සියලු දරුවන්ගේ සාධාරණ ඉල්ලීමක් හැටියට තමයි ඔවුන් පාරට ගියේ. නමුත් මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව එම පෙළපාලිය මැඩපැවැත්වීම සඳහා එල්ල කළ මුර්ග ප්‍රහාරය කිසිසේත්ම අපි කවුරුත් අනුමත කළ යුතු පන්නේ ප්‍රහාරයක් නෙවෙයි. අනිවාර්යෙන්ම මේ ප්‍රහාරය මේ රටේ සියලු ජනයා හෙලා දැකිය යුතුයි. හෙලා දැකිය යුතු පමණක් නොවේ මෛත්‍රී රනිල් හවුල් පාලනයට බල කරන්න ඕන. යලි කිසිසේත්ම මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී මුර්ග ක්‍රියාදාමයන්ට අවතීර්ණ වීම වැළැක්වීම සඳහා. මොකද ජනවාරි මාසයේ 8 වෙනිදා පැවති පාලන බිඳ වැටීමේ ඇත්ත උවමනාව මේ පාලකයන් තේරුම් ගත යුතු තිබෙනවා. මේ අධ්‍යාපනයේ ඇති වී තිබෙන විශාල ගැටලු ඒක සමාජමය ප්‍රශ්නයක්. ඒක HND ආයතනයේ දරුවන්ගේ ප්‍රශ්නයක් හෝ අග්‍රදිග විශ්වවිද්‍යාලයේ දරුවන්ගේ ප්‍රශ්නයක් හෝ රුණු විශ්වවිද්‍යාලයේ දරුවන්ගේ ප්‍රශ්නයක් හෝ විශ්වවිද්‍යාලයේ දරුවන්ගේ ප්‍රශ්නයක් නොවේ මේක. මේක සමාජයේ ප්‍රශ්නයක්. අපේ රටේ දරුවන්ට යම් ප්‍රමාණයකින් තමන්ගේ අධ්‍යාපනයේ අයිතිය තහවුරු කර ගැනීම සඳහා අධ්‍යාපන ලැබීමේ තත්ත්වය තහවුරු කර ගැනීම සඳහා මේ නිදහස් අධ්‍යාපනය විශාල ලෙස පිටුහල් වෙමින් තිබෙනවා. නමුත් දැන් පැවති පාලනය සහ පවතින පාලකයන් නිරන්තරයෙන් උත්සාහ කරමින් තිබෙන්නේ මේ අධ්‍යාපනයේ ක්‍රමානුකූලව කප්පාදු කරමින් ජනතාවගේ අයිතියක් බවට පත් වී තිබෙන අධ්‍යාපනයේ වරප්‍රසාදලත් පැලැන්තියගේ වරප්‍රසාදයක් බවට පත් කරන දරන ප්‍රයත්නයක් මේ තිබෙනවා. මේ ප්‍රයත්නය තමයි HND ආයතනයේ දරුවන් පාරට බැලලා පෙන්눔 කරන්නේ. වෛද්‍ය පීඨවල දරුවන් මාළඹේ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පාරට බැලලා පෙන්눔 කරන්නේ. වෙනත් විශ්වවිද්‍යාලවල දරුවන් තමන්ගේ පහසුකම් වැඩි කර ගැනීම සඳහා පාරට බැලලා අරගල කිරීමෙන් පෙන්눔 කරන්නේ.
මේ රටේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම සඳහා. එනිසා ඒ කිසිසේත් මේ දරුවන්ගේ හිතුවක්කාරී කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවේ. එම දරුවන් අපේ රටේ සමාජීය අයිතියක් වෙනුවෙන් පෙනී හිටිනවා. එනිසා මාධ්‍යවේදීන් හැටියට ඔබට දේශපාලන ව්‍යාපාරයෙන් හැටියට අපට මේ රටේ හැම පුරවැසියෙකුටම වගකීමක් තිබෙනවා. අපේ රටේ නිදහස් අධ්‍යාපනය අයිතිය කප්පාදු කිරීම සඳහා මේ ගෙන යමින් තිබෙන ප්‍රයත්නය පරාජයටපත් කිරීම සඳහා මැදිහත් වෙනවා. ඒ වෙනුවෙන් දේශපාලන ව්‍යාපාරයකට අපි කටයුතු කරලා තිබෙනවා. අපි කටයුතු කරනවා විශේෂයෙන් මේ පිළිබඳව අපි පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශ කරන්නත් බලාපොරොත්තු වෙන එළඹෙන අඟහරුවාදා මේ ඇති වී තිබෙන තත්ත්වයේ කිසිසේත්ම වර්ධනය වීමට ඉඩ නොදිය යුතුයි.